ඔන්ලයින් ක්‍රමයට නිකන් ඉඳලම ආදායමක් කියන්නේ පැසිව් ඉන්කම් එකක් හොයන එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්. හැබැයි ඉතින් ඒක හරියටම කරන්නත් එපයි. අන්න ඒකට තියෙන මම කියන්නේ වඩාත්ම වෘත්තීයමය ස්ථාවරම ක්‍රමය ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඒ තමයි නිෂ් ඇෆිලියේට් වෙබ්සයිට් එකක් ගොඩනගන්න එක. ඇෆිලියේට් මාකටිං කිව්ව ගමන්ම ඔළුවට එන්නේ සෝෂල් මීඩියා වල ලින්ක්ස් ෂෙයා කරන එක නේද? ඒකෙන් සමහර විට ඉක්මන් මුදලක් හොයාගන්න පුළුවන් වෙයි. ඒත් ඒක හරියට අහසේ පාවෙන සල්ලි වගේ. කිසිම ස්ථාවර බවක් නැහැ. හැබැයි නිෂ් වෙබ්සයිට් එකක් කියන්නේ ඊට හාත්පසින්ම වෙනස් කතාවක්. ඒක හරියට බීජයක් වගේ. හෙමින් පැලවෙලා අනාගතයේදී ලොකු වටිනාකමක් ගෙන ඩිජිටල් වත්කමක් බවට පත්වෙන දෙයක්. හරි. එහෙනම් අපි මුලින්ම බලමු ඇයි මේ නිෂ් වෙබ්සයිට් එකක් කියන එක වෘත්තීය මාර්ගයක් වෙන්නේ කියලා. හොඳයි. සරලවම කිව්වොත් නිෂ් වෙබ්සයිට් එකක් කියන්නේ හැමදේම ගැන ලියන බ්ලොග් එකක් නෙවෙයි. නෑ, මේක ඊටාම නිශ්චිත මාතෘකාවකට අපි හිතමු උදාහරණයක් විදිහට කෝපි හදන එක ගැන විතරක්ම ફોකස් කරපො මුදල් ලිපීමේ පැහැදිලි අරමුණක් තියාගෙනම හදන වෙබ් අඩවියක්. මෙන්න මේක තමයි වැදගත්ම දේ. හිතන්න ඕන මානසිකත්වය. මේක විනෝදාංශයක් විදිහට කරන දෙයක් නෙවෙයි. මේක පළවෙනි දවසේ ඉඳලම ව්‍යාපාරයක්. ඒ කියන්නේ ලියන හැම ආටිකල් එකකටම, හදන හැම කන්ටෙන්ට් කෑල්ලකටම පැහැදිලි උපාය මාර්ගික අරමුණක් තියෙනවා. හරි. දැන් තමයි මේ සම්පූර්ණ ක්‍රියාවලියෙම තියෙන වැදගත්ම තීරණාත්මකම පියවර. ඒ තමයි අපිට ගැළපෙනම නිෂ් එක, ඒ කියන්නේ මාතෘකාව තෝරගන්න එක. හොඳම නිෂ් එකක් කියන්නේ කාරණා තුනක එකතුවක්. 1. ඒ ගැන ලියන්න කතා කරන්න අපිට කැමැත්තක් තියෙන්න ඕන. 2. මිනිසුන්ට ඒ සම්බන්ධව විසඳුම් ඕන කරන ප්‍රශ්න තියෙන්නත් ඕන. 3. ඒ ප්‍රශ්නවලට විසඳුම් විදිහට අපිට ප්‍රොමෝට් කරන්න පුළුවන් ඇෆිලියේට් ප්‍රොඩක්ට්ස් වෙළඳපොලේ තියෙන්නත් ඕන. ඔන්න ඔය තුනම එකට එකතු වෙන තැන තමයි අපේ ගෝල්ඩන් නිෂ් එක හැදෙන්නේ. මේක තවත් පැහැදිලි කරගන්න ලංකාවෙන්ම උදාහරණ දෙකක් ගමුකෝ. හිතන්න අපේ නිෂ් එක නිවසේදීම කෝෆි සෑදීම කියලා. එතකොට දරාස් එකේ තියෙන කෝෆි මැෂින්ස් ගැන රිවිව්ස් ලියන්න පුළුවන්. විවිධ කෝෆි ඇට වර්ග ගැන ලිපි ලියන්න පුළුවන්. ඒ වගේම අඩු වියදමෙන් කඳු නැගීම කියන නිෂ් එක ගත්තොත් හොඳ බජට් හයිකින් සපත්තු මොනවද? දවසක ගමනකට හොඳම බෑක්පැක්ස් මොනවද කියලා ලියන්න පුළුවන්. හරි. දැන් නිෂ් එක තෝරගත්තට පස්සේ වෙබ් අඩවියේ එන්ජින් එක, ඒ කියන්නේ ඇත්තටම ආදායම ගේන කන්ටෙන්ට් එක හදන්නේ කොහොමද කියලා බලමු. ඕනම දෙයක් ගැන ලිපි ලියලා ආදායමක් බලාපොරොත්තු වෙන්න බෑනේ. එහෙනම් ඇෆිලියේට් කමිෂන්ස් උපයන්නම ඉලක්ක කරපු විශේෂ කන්ටෙන්ට් වර්ග මොනවාද? ප්‍රධාන වශයෙන් ආදායම් උපයන කන්ටෙන්ට් වර්ග තුනක් තියෙනවා. පළවෙනි එක තමයි best x for y ලිපි. උදාහරණයකට රුපියල් 50000ට අඩු හොඳම ෆෝන්. මේව තමයි වැඩිපුරම ආදායම ගෙන්නේ. දෙවෙනි එක තනි ප්‍රොඩක්ට් එකක් ගැන කරන ගැඹුරු රිවිව් එකක්. තුන්වෙනි එක තමයි how to ලිපි. හිතන්න හයිකින් සපත්තු පිරිසිදු කරන්නේ කොහොමද වගේ ලිපියක්. මේකින් වෙබ් අඩවිය ගැන විශ්වාසය ගොඩනගෙනවා. ඒ වගේම ඒ ලිපිය ඇතුළෙම සපත්තු පිරිසිදු කරන ප්‍රොඩක්ට්ස් වලට ලින්ක්ස් දෙන්නත් පුළුවන්. දැන් අපි මේ වැඩේ ටෙක්නිකල් පැත්තට පොඩ්ඩක් හැරෙමු. හැබැයි බය වෙන්න එපා, මේක හිතන තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි. මේ වැඩේට ඇත්තටම අවශ්‍ය වෙන්නේ සරල පියවර තුනයි. මුලින්ම අපේ නිෂ් එකට ගැලපෙන හොඳ ඩොමේන් නේම් එකක් ගන්න ඕනේ. ඊළඟට ඒ වෙබ් අඩවියේ තියන්න වෙබ් හොස්ටිං එකක්, ඒ කියන්නේ ඉඩක් ගන්න ඕනේ. අන්තිමට ලෝකයේ ජනප්‍රියම නොමිලේ දෙන මෘදුකාංගය වෙන WordPress ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. එච්චරයි. මේ වැඩේ තවත් හරිම වැදගත් පැත්තක් තියෙනවා. ඒ තමයි දිගුකාලීන වටිනාකම. මේක නිකන්ම කමිෂන් එකක් හොයන ක්‍රමයක් විතරක් නෙවෙයි. මුලදී ප්‍රධාන ආදායම එන්නේ ඇෆිලියේට් කමිෂන්ස් වලින්. හැබැයි වෙබ් අඩවියට ට්‍රැෆික් එක එන්න වැඩි වෙනකොට Google AdSense වගේ ඩිස්ප්ලේ ඇඩ්ස් දාලා තවත් අමතර ආදායමක් උපයන්න පුරුවන්. අනාගතයේදී තමන්ගේම e-book එකක් වගේ ඩිජිටල් ප්‍රොඩක්ට් එකක් හදලා විකුණන්න පවා අවස්ථාව තියෙනවා. මේක තමයි මේ ක්‍රමයේ තියෙන ලොකුම වාසිය. වර්ධනය වෙන්න පුළුවන් විභවය. ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ නිෂ් වෙබ්සයිට් එකක් කියන්නේ එක රැයකින් පොහොසත් වෙල මැජික් එකක් නෙවෙයි. මේකට ඉවසීමයි උපාය මාර්ගික මහන්සියයි ඕන. නමුත් මේක හරියටම කළොත් ඔන්ලයින් ක්‍රමයට ස්ථාවර ආදායමක් ගොඩනගා ගන්න තියෙන විශ්වාසවන්තම මාර්ගයක්. ඒ විතරක් නෙවෙයි, අපි මේ ගොඩනගන්නේ අනාගතයේදී විශාල මුදලකට විකුණන්න පුළුවන් හරිම වටිනා ඩිජිටල් වත්කමක්.